දැන් ඉන දරුවන්ට අවුරුදු 13 14 වෙච්චාම මොකක්ද ඕනේ? ආයි මුකුත් නැහනේ අම්මලා කියන්නේ මොන විසේ කියලාද? මෙවුන්ට මගුල් ඉසේනේ. ආයි අර සේරම ඕන්නේ නැහැ. කසාද බැඳ ගන්න සේරටම කලින් ගිහිල්ලානේ. අවුරුදු 17 18 වෙච්ච ගමන් ආයි මුකුත් ඕන්නේ නැහැ. ගිහින් බැඳ ගන්න තිබ්බනම් ඇති. මතක තියාගන්න කසාදයක් බඳින්න කලින් හදා ගන්න ඕනේ සුදුසුකම් ටිකක් තියෙනවා. ජීවිතේ දරා ගන්න ඕනේ පුරුදු වීම් ටිකක් තියෙනවා. අවුරුදු 25ක් කියලා මම කිව්වේ මොකද හේතුව අවුරුදු 15 සහ 25 කියන්නේ වර්තමානයේ තරුණ අයගේ ජීවිතේ වැදගත්ම කාලේ. ජීවිතේ ගොඩ දා ගන්නව නම් ගොඩ දා ගන්න තියෙන්නේ ඔය කාලේ තමයිනේ. ජීවිතේ වැටෙන හරියක් වැටෙන්නේ ඔය කාලේ තමයි. හරිද? ජීවිතේ නොහිතන විදිහට මිනිස්සු ලං වෙන්නේ ඔය කාලේ. නොහිතන විදිහට මිනිස්සු ඈත් වෙන්නේ ඔය කාලේ. එතකොට අර ලැබීම නොලැබීම හැමදේම දරා ගන්න අපි ඔය කාලේ පුරුදු වෙන්න ඕනේද නැද්ද? පුරුදු වෙන්න ඕනේනේ. ඊට පස්සේ විවාහයකට යන්නේ. ඔය කාලෙදි හැකියාව තියෙන්න ඕනේ ගැළපෙන අය ජීවිතේට එකතු කර ගන්නත් නොගැළපෙනවා නම් ඒ අය ජීවිතෙන් ඈත් කරන්නත්. මේ හැමදේම පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි විවාහයකට යන්න ඕනේ. එහෙම නැත්නම් අර තියෙන විශේෂයටත් එක 18න් යනවා මාසෙන් යනවානේ. අද ගිහිල්ලා තියෙන හේරම ටික උස්සගෙන යනවා. ගිහිල්ලා අන්තිමේ විදිහනේ මේ මනුස්සයා නම් ආයි බඩු ටික පැක් කරගන්නවා ගෙදර එනවා. ඒකනේ ඔය අපේ රටේ වැඩි හරියක් තියෙන කසාදද දික් කසාදද? දික් කසාදනේ වැඩි හරියක් තියෙන දවසකට දික් කසාද. නඩු දවස් වලට එහෙම උසාවියේ පැත්ත පළාතක යන්න බෑ වැඩියම මොනවද? දික් කසාද නඩුනේ. හරිද? හිතන්න එහෙම තත්යකට ආවේයි. මේක සුදුසුකම් එන්න කලින් විවාහයක් වෙච්ච නිසා. ඒ නිසා ආරාධනා කරනවා මේ අඩුම 25ක්වත් වෙනකන් තියාගන්න මම කියන්නේ මේව පුරුදු කරන්න. ඉන්නවද හෙට අනිද්දා 20න් 22න් බඳින්න ඉන්නයි? නැත්තම් මට බණි හාමුදුරුවෝ මගුලටත් එක ෂොට් එක දුන්නා නේ. හරිද? මතක තියාගන්න මේ 22 23 උනත් කමක් නැහැ. අර දේවල් ජීවිතේ හදාගෙන තියනවා නම් සුදුසු කාලෙදී විවාහ කළ දෙන එක දෙමව්පියන්ගේ යුතුයකමක්. පැහැදිලිනේ? හරි. දෙමව්පියෝ හොඳට මතක තියාගන්න දවසක් එනවා දරුවන්ව විවාහ කරලා දෙන්න වගකීම් වලින් නිදහස් වෙන්න. මොකද වාක්‍යය? මේක හොඳට මතක තියාගන්න හොඳද? දරුවෝ විවාහ කරලා දෙන්න වගකීම් වලින් නිදහස් වෙන්න. ඔය දරුවෝ කසාද බඳලා දුන්නාන් පස්සේ එහෙම අවුරුදු 60 70 එහෙම උනාන් පස්සේ රස්සා කරනවද? නැහැ. අමුතේ වගකීම් තියද? හරිනම් ජීවිතේ නිදහසේම ඉන්න ඕන කාලේ සතුටින්ම සරලව සැහැල්ලුවෙන් ඉන්න ඕන කාලේ මොකද්ද? ඔය වයසට ගියාමනේ ආයි ඔය වගකීම් නැහැනේ. මම මේ පහුගිය දවසක ගියා සීගිරියේ. සීගිරිය උඩට නගිද්දි මේ අවුරුදු 60 70 අම්මලා 5 දෙනෙක් විතර සීගිරියෙන් පල්ලෙහාට බහිනවා. ඔය හෙන්න ලොකු බෑග් මලු කරේ එල්ලගෙන. හොඳද? ලොකු බෑග් මලු ටිකකුත් කරේ එල්ලගෙන 60 70 අම්මලා 5 දෙනෙක් විතර කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිම සතුටින් අර සීගිරියෙන් පල්ලෙහාට බහිනවා. ලංකාවේ අම්මලාද? බහි ලංකාවේ අම්මලානේ. හරිද? ඉඳී ගිහිලා සීගිරිය හරි සතුටින් අපේ අම්මලා නා. හිතන්න මේ පිටරටක අම්මලා ටිකක් ලංකාවේ ඇවිල්ලා කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම සතුටින් අර මූණු ටික දැක්කහම තේරෙනවා මොන්න තරම් වගකීම් වලින් නිදහස්ද කියලා. මොන්න තරම් සතුටින් ඉන්නවද කියලා. පුළුවන් ද අපේ අම්මලාට දවස් 3ක් අනුරාධපුරේ ගිහින් ඉන්න. ඉන්දිය අනුරාධපුරේ කියලා දවස් 3ක් නේ. එක දවසකට කෝල් කීයක් ගනීද ගෙදෙට්ටනේ? උයලාද කාලාද නේ මොනවද ඉව්වේ? උයපු කෑමකට මොනවද දැම්මේ? නේ දරුවන්ට කණ්ඩ දුන්නද? මොන්න තරම් වගකීම් ටිකක්ද? හිතන්න එක වේලක් මගේ හැරුණොතින් මුළු අනුරාධපුරේ ගමනම විනාශ වෙනවද නැද්ද? අපේ අම්මලට ඒ තරම් හරි අමාරුයි ගෙදරින් එළියේ ඉන්න. හේතුව බලෙන් වගකීම් අරගෙනද නැද්ද? අරගෙන. ඔය නිසා නේද ඔය ගෙවල් වල මරාගන්නේ අම්මලා දරුවෝ. ඔය කියන්නේ නැන්දම්මල ලෙලෙලිලා හැමනේ. ඇයි මරාගන්නේ?